ආයුබෝවන් සාදරයෙන් පිළිගන්නවා වීඩියෝ එකට. අද අපි මේ වීඩියෝවෙන් කතා කරනවා අපි කෙනෙකුට ඇබ්බැහි වුණොත් ඒක මොන විදිහටද අපේ ජීවිතේට බලපාන්නේ. අන්න ඒ ගැන තමයි මේ වීඩියෝෙන් අද අපි කතා කරන්නේ. එහෙනම් අපි ඉක්මනට යමු වීඩියෝ එකට. අපි මුලින්ම කතා කරමු කෙනෙකුට ඇබ්බැහි වීම සහ කෙනෙකුට ආදරය කිරීම කියන දෙක එකම දෙයක්ද? ඒ කියන්නේ ආදරය කරනවා කියන්නේ ඇබ්බැහි වීමක්. ඇබ්බැහි වීම කියන්නේ ආදරය කිරීම. මෙන්න මේ විදිහට ඔබ හිතාගෙන ඉන්නවා නම් මේක ලොකු අනවබෝධයක්. ආදරය කියන්නේ මම කලින් වීඩියෝ එකෙත් කළා ආදරය කියන්නේ පරිත්‍යාගයක් කියලා මම එතනදි කිව්වා. ඔව්. ඒක එහෙම වෙන්නේ එයා වෙනුවෙන් අපි කැපකිරීම කරනවා. එයාගේ සතුට වෙනුවෙන් අපි කැපකිරීම කරනවා. අපි ඉවසනවා. ඒක තමයි ඇත්තම ආදරයක ලක්ෂණ. නමුත් ඇබ්බැහි වීම කියන්නේ එයා නැතුව මට ජීවත් වෙලා වැඩක් නැහැ. එයා නැති වුණොත් ඔක්කොම ඉවරයි. ඔය විදිහේ මානසිකත්වයක් උතන තියෙන්නේ. ඇබ්බැහි වීම කියන්නේ වහල් වීමක්. එතකොට තව පුද්ගලයෙක් එක්ක තව පුද්ගලයෙකුට වහල් වෙනවා කියන්නේ ඒක හොඳ දෙයක් නෙමෙයි. ඒක නරක දෙයක්. ඒක අපේ ජීවිතයට ගැලපෙන්නේ නැති අපේ ජීවිතයට ප්‍රශ්නයක් ගේන දෙයක්. ඒ නිසා පටලවා ගන්න එපා ආදරය සහ ඇබ්බැහි වීම. ඔයා එයාට ඇත්තටම ආදරේ නම් ඔයා කෙනෙකුට ඇත්තටම ආදරේ නම් කවදාවත් ඔයා නැතුවම බැරි කෙනෙක් එයාට කරන්න එපා. ඒ කියන්නේ මම දැකලා තියෙනවා සමහර උත්සාහ ගන්නවා ඇබ්බැහි කරගන්න මිනිස්සුන්ව ඇබ්බැහි කරගන්න. ඒක කවදාවත් කරන්න එපා ඔයාගේ ආදරණීයන්ට. දැන් අපි කතා කරමු කෙනෙකුට ඔයා ඇබ්බැහි වුණොත් ඔයාට මොකද වෙන්නේ කියලා. අපිට එයාගේ වෙන්වීම මොකක් හරි හේතුවක් නිසා එයා ඔයාගෙන් අයින් වුණොත් එහෙම ඔයාව අතෑරියොත් එහෙම නැත්නම් සම්බන්ධයක් නැවැත්තුවොත් එහෙම ඔයාට ඒක සාමාන්‍යයෙන් දරා ගන්න අමාරුම තත්ත්වයටපත් වෙනවා. ඒක ලොකු නැත්නම් විශාල කම්පනයක් බවට පත් වෙනවා ඔයාගේ ජීවිතේ. එතනින් එහාට එයා නැතුව ඔයා කොහොමද ජීවත් වෙන්නේ කියන අදහස ඔයාට නැති වෙනවා. ඔයා ඒ තරමටම එයාට වහල් වෙලා. ඒ කියන්නේ ඔයා හිතලා තියෙන්නේ එයා ඔයාව සම්පූර්ණ කළා. එයා නැතුව ඔයා අසම්පූර්ණයි. ඔය විදිහේ මානසිකත්වයක් තමයි ඔය වගේ මයින්ඩ්සෙට් එකක් එක තමයි ඔයා ජීවත් වෙලා තියෙන්නේ. එතකොට මේකෙන් සිද්ධ වෙන්නේ ඔයාගේ කොන්ෆිඩන්ට් එක. තනියම ජීවත් වෙන්න ඔයාට ශක්තිය නැහැ. ආත්ම විශ්වාසය නැති වෙනවා. අනිත් කාරණය තමයි ඔයාව අවතක්සේරු කරනවා. අර පුද්ගලයා ගැනම හිත යාට ඒ තරමටම වහල් වෙලා එයා ගැනම හිත තමන්ට වෛර කරනවා. තමන්ගේ අතේ වැරද්ද කියලා. එයාගේ අතේ සමහරවට වැරද්ද තියෙන්නේ. එයා තමයි ඔබ දාලා යන්නේ. එයා වැරදි කරන්නත් පුළුවන්. නමුත් ඔයාටම වෛර කරමින් ජීවත් වෙනවා. මේක තමයි මේ කෙනෙකුට ඇබ්බැහි වුණාම අපිට ඇතිවන නැත්නම් අපිට අත්වන ඉරණම වෙන්නේ. අන්න ඒ නිසායි අපි කෙනෙකුට ඇබ්බැහි වෙන්න එපා කියන්නේ. ජීවිතය එක විදිහටම ගලාගෙන යන එකක් නෙමෙයි. ඒ වගේම අපි බැඳීම් අස්සේ ගොඩාක් බලාපොරොත්තු හිතේ තියාගෙන ජීවත් වෙන කට්ටිය. ඒ බලාපොරොත්තු, ඒ ප්‍රාර්ථනා, ඒ හීන දුරස් වුණාම අපෙන් ඒවා කැඩිලා බිඳලා ගියාට පස්සේ අපිට එතනින් එහාට හිතන්න ශක්තිය නැති වෙනවා සමහර වෙලාවන් වලට. ඒකට හේතුව තමයි අපිට මේ ජීවිතය සම්බන්ධයෙන් අවබෝධයක් නැතිකම. මේ අවබෝධය ලබා ගන්න ගොඩක් අමාරුයි. අපේ බලාපොරොත්තු අපිට නැති වුණාට පස්සේ අපිට එතනින් නැගිටින්න ගොඩක් අමාරුයි. මොකද අපි ඒ තරමට ඒ බලාපොරොත්තු වලට බැඳිලා. ඒක ගොඩක් අමාරු දෙයක් කරන්න. ඒක තේරුම් අරගෙන ඒක හිත හදාගන්න එක ගොඩක් අමාරු දෙයක්. නමුත් අපි හිත හදාගන්නම ඕනේ. අපි හොඳින් ජීවත් වෙන්නම ඕනේ. අපි එතන හිර වෙලා ඒ වැටිච්ච තැන ඉඳගෙන ඉන්න එක නෙමෙයි අපේ වැඩේ. අපි කොහොම හරි එතනින් නැගිටලා
අපි ඉස්සරහට යන්න ඕනේ. තමන් ආදරය කරන කෙනෙක් නැති වුනහම හිතට ගොඩක් අමාරුයි. නමුත් අපි ඊට පස්සේ ටික ටික අපේ හිත හදා ගන්නවා, හිත සුවපත් කරගන්නවා තමන් විසින්ම. නමුත් අපි කෙනෙකුට ඇබ්බැහි වුණොත් එහෙම අපේ හිත අපිට හදාගන්න ගොඩක් අමාරුයි. අපිට තව කෙනෙක්ගේ උදව්ත් අරගෙන හිත හදාගන්න අමාරු වෙනවා. ඒකයි කියන්නේ කිසිම කෙනෙකුට ඇබ්බැහි වෙන්න එපා. කිසිම දෙයකට ඇබ්බැහි වෙන්න එපා. ඇබ්බැහි වීම කියන්නේ වහල් වීමක්. ඒක හොඳ දෙයක් නෙමෙයි. අපි ප්‍රාර්ථනා කරනවා අපිට මේ දේ ඕනේ. අපි ප්‍රාර්ථනා කරනවා මට ඒ කෙනා වෙන්න ඕනේ කියලා. ඒක හොඳයි. නමුත් ඒවට අනවශ්‍ය විදිහට බැඳෙන්න ගියොත් එහෙම අපිට දැනෙන වේදනාව, කම්පනය වැඩි වෙනවා. මම දන්නවා මෙහිම කතා කරාට මේ බැඳීම් එක්ක අපි ජීවත් වෙද්දී මේක කොච්චර අමාරුද කියලා. නමුත් අපි මේ ගැන පුංචි හරි අවබෝධයක් තියාගත්තොත් එහෙම කවදා හරි දවසක අපිට ඒ වගේ දුකක් කරදරයක් ආවට පස්සේ අපිට පුළුවන් වෙනවා ටිකෙන් ටික හරි අපේ හිත හදාගන්න. මම පොඩි උදාහරණයක් දෙන්නම්කෝ. husband wife සහ ළමයි ඉන්නවා. මොකක් හරි දෙයකින් දැන් මේ husband මේ wifeට ගොඩක් ඇබ්බැහි වෙලා ඉන්නේ කියලා හිතන්නකෝ. එතකොට මේ wife මොකක් හරි හේතුවක් නිසා නැති වෙනවා. husband එයාට ඇබ්බැහි වෙලා නම් හිටියේ, එයාටම ඇබ්බැහි වෙලා නම් හිටියේ. එයා තීරණය කරොත් එහෙම මාත් ඉඳලා වැඩක් නැහැ කියලා. අර ළමයිට මොකද වෙන්නේ? දැන් අපි කතා කරමු ඒ husband ඇත්තටම wifeට ආදරෙයි නම්. එයා ඒ දේ කරන්නේ එයා ළමයි ගැන හිතලා එයා ජීවත් වෙනවා. මොකද ඒ husband ගෙනුයි wife ගෙනුයි දෙන්නගෙම ළමයි තමයි ඒ. අපි ප්‍රායෝගිකව හිතන්න ඕනේ මේ දේවල් ගැන. සහ අපි පුළුල් විදිහට පුළුවන් තරම් අපි දකින්න ඕනේ. අපි සංවේදී අය, අපිට හැඟීම් දැනීම් ඒ දේවල් තදින්ම දැනෙනවා. ඒ වේදනාවල් නමුත් අපි පොඩ්ඩ අපේ ජීවිතය ගැන තේරුම් ගත්තොත් එහෙනම් මම හිතනවා ඒක අපිට ගොඩක් වටිනවා කියලා. ගොඩක් වටිනවා කියලා. ජීවිතය එක විදිහට ගලාගෙන යන්නේ අභියෝග එකිනෙකාට වෙනස්. ඒ කියන්නේ කිහිප දෙනෙක් අපි ගත්තොත් එහෙම ඒ කිහිප දෙනාටම එකම අභියෝගය එන්නේ නැහැ. අපේ ජීවිතේ එක අය ගත්තොත් ඒගොල්ලෝ එක විදිහට ඒගොල්ලන්ගේ ජීවිතේ වලට අභියෝග එනවා. ඒගොල්ලෝ ඒ අභියෝග වලින් ඒගොල්ලෝ සමත් වෙන්න ඕන ජීවත් වෙන්න. මම ඔයාගේ මෙන්න මේ ප්‍රශ්නේ අහුවොත් එහෙම ඔයා හිතන විදිහට ඔයාගේ ජීවිතේ වටිනම දේ මොකක්ද කියලා. ඔයාගේ අදහස මොන වගේ අදහසක් ඇයිද? මම දක්වන නැත්නම් මම දකින විදිහට ජීවිතේ වටිනම දේ තමයි මානසික සැනසීම කියන දේ. අපිට හැමදේම තිබ්බත් අපිට මානසික සැනසීම අපේ ජීවිතේ නැත්තම් අපේ ජීවත් වෙනව නෙමෙයි ඇත්තටම. අපි රේස් එකක් දුවන්නේ. අපි අපේ මානසික සැනසීම වෙනුවෙන් තමයි මේ හැමදේම කරන්නේ. නමුත් අපි හැමදේම කරනවා හැබැයි අපේ මානසික සැනසීම නැතුව. මේක තමයි ප්‍රශ්නේ. අපිට මේ ස්ට්‍රෙස් එකක් දෙන්න ලොකුම හේතුව තමන්ව දකින්න. ඇබ්බැහි වෙන්න එපා කාටවත්. ඒක හරි භයානක දෙයක්. මුලින්ම තමන්ට ආදරය කරන්න. self love first. තමන්ට ආදරය කරන්න. ඒක ආත්මార్థකාමීත්වය නෙමෙයි. තමන් ගැන හිතන්න. ඒක වැදගත්. ඔයා තමයි ඔයාට ඉන්න හොඳම යාළුවා. ඒ වගේම ඔයා තමයි ඔයාට ඉන්න ලොකුම හතුරා. ඒ නිසා දෙයක් කරන්න කලින් හොඳින් හිතන්න, තීරණයක් ගන්න කලින් හොඳින් හිතන්න. හැමදෙස්සම කල්පනාවෙන් ජීවත් වෙන්න. මම හිතනවා මේ කිව්ව දේවල් ඔයාට වැදගත් වෙන්නේ නැති කියලා. මම ආදරය සහ ආකර්ෂණය ගැන වීඩියෝ හදලා තියෙනවා. ඒ වීඩියෝ එකත් බලන්න. ඒ වගේම තමයි ඔයා මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් දැම්ම subscribe කරන්න කියලා ආරාධනා කරනවා. මේ වීඩියෝ එක සම්බන්ධයෙන් ඔයාගේ අදහස් පහලින් comment කරගෙන යන්න. එහෙනම් ගෙන් යන්න සුබ දවසක්.